මේ තියෙන්නේ link device fix කරපු DH WhatsApp Ultra කියන WhatsApp mode එකේ අලුත්ම update එක. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට setting help app info ගියාට පස්සේ version එකත් එක්ක DH WhatsApp Ultra v60.1 version එක 2026.19 73 mod wide එකස් package name com.dh com.gb com.universe.messenger කියන package තුනෙන් මෙතන ඔයාලට කැමති එකකින් download කරගන්න පුළුවන්. මේක ඉතින් link device වැඩ කරන ඔයාලට superior use කරන්න පුළුවන් ලස්සන customize කරපු superior WhatsApp mode එක. හරි ඉතින් වැඩි කතා නැතුව බලමු WhatsApp mode එක setup කරගන්න කොහොමද මේකේ තියෙන features මොනවද කියලා හෙනම් කොල්ලෝ අපි යමු වීඩියෝ එකට. Hello guys, welcome back Get Hackers official YouTube channel. හරි ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම Play Store එකෙන් Play Store WhatsApp එක හදාගන්න මේ විදිහට ඔයාගේ number එක ගහලා Play Store WhatsApp එක හදාගන්න. හදාගත්තට පස්සේ මෙන්න මේ dot එක click කරලා මේක link device කියන එකට යන්න. ඒකට ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මේ විදිහට link device කියන එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට link එක මෙන්න මේ විදිහට print එකකට password එක දීලා open කරගන්න. හරිද? ඒක හැම තියලා ඔයා දැන් download කරගන්න DH WhatsApp Ultra එකේ ඕනි package name එකකින් download කරගන්න com.gb හරි com.dh හරි com.universe messenger හරි කැමති එකකින් download කරලා install කරගත්ත WhatsApp එක මේ විදිහට ඔයා මෙන්න මේ විදිහට open කරගන්න ඕනේ. open කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් WhatsApp එක මෙන්න මේ විදිහට තමයි open වෙන්නේ. මෙතන allow දෙන්න මේ විදිහට file access ඉල්ලුවොත් allow දෙන්න. ඊට පස්සේ ආයෙත් DH WhatsApp එකට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මේක allow දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන agree and continue කියලා තියෙනවා. අන්න ඒක click කරගන්න. ඒක click කරාට පස්සේ මේ විදිහට තමයි පෙන්නන්නේ. මේක ඉතින් link as company device login කියලා තියෙනවා. අන්න ඒක click කරනවත් එකම ෆොටෝ එකක් ගහ ගන්න ඕනේ. ඔයාගේ QR එකේ වෙන ෆෝන් එකකින්. මෙන්න මේ විදිහට QR එක generate වෙනවා. ඒ QR එකේ ශනික වෙන ෆෝන් එකකින් ෆොටෝ එකක් ගහ ගන්න ඕනේ. ශනික වෙන ෆෝන් එකකින් ෆොටෝ එකක් ගහගත්තට පස්සේ අපි කරන්න ඕනේ මේක ෆොටෝ එක මේ විදිහට open කරලා අපේ අර normal WhatsApp එකෙන් scan කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔන්න විදිහට QR එක ස්කෑන් කරාට පස්සේ මේ විදිහට normal WhatsApp එකේ Play Store WhatsApp එකේ login කියලා පෙන්නනවා. අපි මෙතන ඉඳන් DH WhatsApp Ultra එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට login වෙනවා. chat එක load වෙනකන් චූටි වෙලාවක් යනවා. එතකන් ඉන්න ඕනි. හරි ඉතින් chat එක load ලා ඉවරනට පස්සේ මේ විදිහට initializing කියලා වැටෙනවා. ඒක චුට්ටක් වෙලා ගියාට පස්සේ මේ විදිහට please wait movement කියලා වැටලා පොඩි වෙලාවක් මේක මෙහෙම ඉන්න ඕනි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් WhatsApp එකට මේ විදිහට pop up වෙනවා. මේ විදිහට WhatsApp එකට වැටෙන්නේ අපේ DH WhatsApp Ultra එකට අපේ account එක. වැටෙනස අපිට බලන්න පුළුවන් මේ විදිහට change log එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අලුතෙන් වැඩිලා තියෙන විදිහට ඊට පස්සේ Telegram channel එකට මෙතනින් join වෙන්න පුළුවන්. හරිද? ඔන්න ඔය තමයි DH WhatsApp Ultra එකේ තියෙන්නේ. මේකේ setting help app info කියලා මම පෙන්නනවා. මේ විදිහට ගිහිල්ලා setting help app info ගියාට පස්සේ WhatsApp එකේ version එකත් එක්ක විස්තර ටික මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. එතනින් back වෙලා ඊට පස්සේ WhatsApp එකේ මේ විදිහට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඉතින් DH WhatsApp Ultra එකේ home interface එක ගැන කතා කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට slide view එකක් add කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන airplane mode, goose mode, light theme, dark theme මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මේකේ මෙතන plus icon එක click කරලා පුළුවන්. මෙතනින් shortcut එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන click කරලා මේ DH update අරම මේ feature set එක මෙතන තියෙන්නේ. DH setting වලට ගියාට පස්සේ setting වල උඩම තියෙනවා මේ විදිහට setting කියලා. ඊට පස්සේ මෙතන click කරලා contact developer වලට යන්න පුළුවන්. privacy and security features set එක DH themes ඊට පස්සේ ultra features යටතේ තියෙනවා මේ විදිහට antivirus features set එක more features set එක ඊට පස්සේ voice duration features set එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ slide view and card view features set එක බලා ගන්න slide view එක customize කරගන්න පුළුවන් මේ කැමති විදිහට. ඊට පස්සේ home draw features කියලා අලුතෙන් features set එකක් add කරලා මෙතනින් custom card style එක change කරගන්න පුළුවන් කැමති විදිහට. මම ඔය card කියන එක දාගන්න. ඊට පස්සේ මේ විදිහට back කරලා පෙන්නන්නම්. ඔයාලට පුළුවන් ඔන්න ඔය විදිහට card view එක change කරගන්න මේ විදිහට WhatsApp එකෙන් මේ විදිහට card view එක add කරගන්න පුළුවන්. හරිද? ඉතින් මේකේ DH setting වල ආයෙත් මම මේ විදිහට ගිහිල්ලා මේකේ slide view and card view කියන එකේ slide view එක වෙනස් කරගන්න මේ විදිහට simple card කියලා. ඒවයි color change කරගන්න පුළුවන්. හරිද? මේ කැමති විදිහට color change කරගන්න පුළුවන් WhatsApp එකේ card view එක. හරිද? මෙතනින් card view style වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ එතනින් back වුණාට පස්සේ 3D effect එක, list effect, falling effect ඒ set එක මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. හරිද? ඊට පස්සේ universal home screen, conversation screen, notification, message management, setting media, backup and restore, waste cleaning, widget is update කරලා change log එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් WhatsApp mode එකටම update එන හින්දා කිසිම අවුලක් නැහැ. update කරලා use කරන්න පුළුවන් WhatsApp mode එක. about 12 real set edit එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි DH WhatsApp Ultra අලුත්ම update එක තියෙන්නේ. ඉතින් superiorම හදලා තියෙනවා WhatsApp mode එක. ඔයාලට use කරන්න පුළුවන්. කිසිම අවුලක් නැතුව link to device වැඩ කරනවා. ඉතින් තාමත් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එක click කරලා තියම වීඩියෝක් දාපුවා notification ගෙන්න ගන්න. එහෙනම් කොල්ලෝ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අද ගිහිල්ලා එන්නම්.